මේ කියුට්නේ කොහොමද දැන් වෙලාව නම් 5යි වෙලාව. දැන් මම නැගිටලා සෝරි කියලා ඔන්න ඔයා වෙනුවෙන් තමයි මේ vlog එක ගෙනාවේ. Hi guys. Hi guys. මම දැන් තමයි ඔන්න නැගිට්ටේ. මොකද දැන් අද මට නයිට් shift එකක් තියෙනවා. ඉතින් ප්ලේස්මන්ට් එක. ඉතින් මම ඔයාලව ඒකට එකගෙන යන්න හිතුණා. මට මේක තමයි මගේ මේ ප්ලේස්මන්ට් එකේ තියෙන අන්තිම දවස් දෙක. ඉතින් මට හිතුණා vlog එකක් ගේන්න. ඒ වගේම ඉතින් ඔයාලවත් සම්බන්ධ කරගන්න. දැන් වෙලාව නම් 5යි වෙලාව. දැන් මම නැගිටලා සෝරි මේ දැන් කාලා ඇඟ හොදගෙන ලෑස්ති වෙන්න ඕනේ. හරිද මම කන්නේ මම උදේම ඇවිල්ලා බත් එක නම් ගහගන්න කියලා. වැඩි දෙයක් නෑ ඉතින් මොකද ඉක්මනට කාලා යන්න ඕනේ හින්දා. ඊයේ හදපු පරිප්පු එකක් තියෙනවා. දැන් මේක තමයි ඉතින් කන්නේ මං ආස නෑ සාමාන්‍යයෙන් එහෙම පල් කර කන්න. ඒ වුණාට ඉතින් වෙලාවක් නැහැනේ හදන්න ආයෙමත් මේ ඒ නිසා මේක දැන් රත් කරගන්න ඕනේ. ඊට පස්සේ හැදුවා ටූනා සලාඩ් ටූනා සම්බෝලයක් මොකක් හරි සමන් සම්බෝලයක් හරි මොකක් හරි එහෙම එකක් හැදුවා. මේ ඔන්න පරිප්පු එක රත් කරගත්තා. මේ මට ඇත්තටම අද නයිට් shift එකයි ආයි හෙටත් තියෙනවා. කියන අද හෙට උදේ ඇවිල්ලා ආයෙමත් යන්න ඕනේ රැට. ඉතින් එතකොට පැය 4-5ක් වගේ තමයි තියෙන්නේ. බස් එකෙන් හුලත් වෙලා යනවානේ. මේ ඒ නිසා ඉතින් මේ පරිප්පු එකම හෙට දවසක් මම තියාගෙන ඉන්නේ. ඉතින් මොනවා කරන්න තෝක තමයි ඉතින් ජීවිතේ. උයෝ ඉන්නේ වෙලා නැහැ නේ ඇත්තටම. අම්මා හිටියා නම් මොන උයලා දුන්නා. ඔන්න මේ වෙලා යනවා. ඕන බට්ටියකුත් කැවුවා. ඉතින් දැන් මෙහි ඇවිල්ලා ඔක්කොම තනියෙන් කරගන්න වෙනවානේ. තඩි බත් එකක් තියෙනවා ලංකාවේ වගේම. හැබැයි ලංකාවේ තරම් නම් කන්නේ නැහැ. මොකද දැන් කාලා ගියාම රැට මුකුත් කන්නේ නැහැ. මේ එතකොට මේකෙන් ඉන්න පුළුවන් ආයෙ හෙට. මොනවායි චූටි දෙයක් තිබ්බොත් කනවා මිස බලමු ඉතින් මොනවා කයිද දන්නේ නැහැ ඉතින්. මේ එහෙනම් මම මේක කාලා හම්බෙන්නම්. A few moments later. ඔන්න මම දැන් කාලා ඇඳගත්තා. මේක නෙමෙයි අපි යුනිෆෝම් එක. මේ අපිට යුනිෆෝම් එක ඇඳගෙන යන්න බෑ. ඒ කියන්නේ එතනට ගිහිල්ලා තමයි චේන්ජ් කරගන්න ඕනේ. මේ තව මම හිතන්නේ මම යන්නේ 5:40ට ගෙදර ළඟින් බස් එකක් තියෙනවා. ඉතින් ඒකේ තමයි යන්නේ. මම මොයි කොණ්ඩේ ගිහිල්ලා මේ හෙනට ගිහිල්ලා තාමත් යනවා. ඔයගොල්ලෝ මොන හරි දන්නවනම් මට කමෙන්ට් කරගෙන යන්න ගාන්න. මෙහි ආවෙන් පස්සෙත් මේ කොණ්ඩේ යනවා නිකන් මේ හෙනට. හොස්පිටල් එකේ මාර විදිහට මේ මූණ බේලනවා. වෙනදට එච්චර මොයිරන්නේ නැහැ. මේ අත එහෙම මේ නිකන් එක නිකන් පාරවල් වගේ ඇවිල්ලා මේ දවසක් මම බලනවා මේ ඒ මෙච්චර අත දැවිල්ලා ගන්න කියලා බලනොත් අත පැල්ලා වගේ. මොකද හොස්පිටල් එකේ වැඩි මොකුත් මම අල්ල කරන්නේ නැති හින්දා වැඩි මොකුත් කැපෙන දේවල් එහෙම නැහැනේ. මේ ඒත් බලනකොට මම අත වේලිලා මේ වෙලා දැන් මම කලින් පාවිච්චි කරේ නැහැ හෑන්ඩ් ක්‍රීම් එක. අර මම ගත්ත හෑන්ඩ් ක්‍රීම් එකක් තියෙනවා. මේ ඒක හොඳ බ්‍රෑන්ඩඩ් එකක් නෙවෙයි නිකන් මේ ඕඩර් කරලා ගත්ත එක. ඒක තමයි පාවිච්චි කරන්නේ. මම ඒකත් නෑ මම මට හොඳ එකක් ගන්න වෙයිද දන්නේ. කමක් නෑ දැන් මේ ප්ලේස්මන්ට් එක ඉවරයිනේ මේක. මේ ඉස්සරහට ඕනේ වුණත් ඔය බලමු. හරි. ඔන්න මේක තමයි මගේ ඉන්න බෑග් එක. මේක ඇතුලේ යුනිවර්සිටි එකේ දුන්න ෆයිල් එකයි කුඩේයි
මේ අර මං කිව්වේ ওই බූල් බෑන්ඩ් මගේ බැච් ටික පර්ෆියුම් ටික ඒ ටික තියෙනවා. මේක යුනිෆෝම් එක වෙනම දාගත්තා. මේකේ නම් ඔය ස්නැක්ස් මැක්ස් ඒව තමයි මේක තියෙන්නේ. හරි එහෙනම් මම මේක ඉක්මනට පැක් කරගෙන ඔයගොල්ලොන්ට එක එන්න. හරි දැන් තමයි ඉතින් දුවන තරගේ තියෙන්නේ. දැන් දුවන්න ඕනි බස් එකට. විනාඩියක් විතර මම බරක් වුණා. බලමු. උලක් වෙන එකක් නෑ. කොහොමරි බස් එකට ආවා තප්පරයක් කියලා වගේ. ඔව්. يعني බස් එක මේ අදන්න ඕන මෙන්න කියලා දොර වහලා තිබ්බා. ඊට පස්සේ මම මේ දොරට තට්ටු කරලා තමයි ඇරියේ. එයා දැක්කනේ මං ඇවිල්ලා ඉන්නවා. මේ ඊට පස්සේ තමයි ගියේ. මේ මොකද ලංකාව වගේ නම් මේ දොර ඇරියා ඇරලානේ කොහොමද ඕන වෙලාවක නෑ. ඕනි වෙලාවක නගින්නත් පුළුවන් බහින්නත් පුළුවන්. මෙහෙ බෑ. දොර වැහුවම තමයි හෝල්ඩ් එකේ මිසක් වෙන කොහෙවත් අරින්නේ නැහැ. මේ හදිසිය අපිට බහින්න ඕනවත් වෙන තැනකින් බෑ හෝල්ඩ් එකටම ගිහිල්ලා තමයි බහින්න ඕනේ. දැන් මේ බස් එකේ තිබෙන්නේ නැත්නම් ඊළඟ බස් එකේ ගියම මට පරක්කු වෙනවා. මේ පයින් එන්නත් බෑ විනාඩි 40ක් විතර යනවා පයින් එන්න. මේ හොඳ වෙලාවට මේ දෙවෙනි බස් එක. දැන් මේකෙන් තමයි හැලිෆැක්ස් වලට යන්නේ. ඒකත් ගාන්ට වෙලාවට බස් එක මම නැග්ගේ. පල්ලෙහා තට්ටු ඉඩ තිබ්බේ නැහැ. දැන් දෙවෙනි තට්ටුවේ. මම පොඩ්ඩක් කැමති නැහැ මේක යනකොට පමණ යනවා වගේ. ඉඩ නැහැ නේ ඉතින් කරන්න දෙයක් නැහැ. මේ කියන්න වෙන්නේ. ඔන්න අපි හොස්පිටල් එකට ආවා. මේ මම ඇතුළට ගිහිල්ලා ඔයාලව හම්බෙන්න.
හරිනේ. Six hours later. ඉතින් දැන් පැයක බ්‍රේක් එකක් තියෙනවා 3 ඉඳලා 4 වෙනකම්. ගොඩක් අය නිදා ගන්න එක නිකන් මේ නිදා ගන්න තියෙන බ්‍රේක් එකක්. මට නම් ඔය පැයක් නිින්දයක් නෑනේ. මේ ඉතින් ඔය මොකක් හරි කර කර ඉන්නවා ෆෝන් එක බල හරි. ක්‍රෑෂ් කෝල් එකක් ආවා මේ ඩිලිවරි එකකට. මේ මගේ තුන්වෙනි පාර දකින්න තුන්වෙනි පාර දකින්න මේ ඩිලිවරි එකක්. ඒ දැන් මම දෙපාරක් දැකලා තිනවා. ඒ කියන්නේ කවුරුත් අම්මලා කෑ ගැහුවේ නැහැ. මම මේක සිසේරියන් එකක්, සී සෙක්ෂන් එකක්. මේ අම්මා කියන්නේ මේ ගොඩක් කෑ ගැහුවා. නිකන් දන්නවනේ රිදෙනකොට. ඕ මයි ගොඩ් ඒක ෂෝක් ඇත්තටම මට නම් කොච්චර බැලුවත් එපා වෙන දෙයක් තමයි ඒක නම්. මම කවදාවත් මීට කලින් දැකලා තිබ්බේ නෑනේ. ඒක නිකන් හරිම ඒක කියන්න බෑ වචන වලට කොහොමද ඒක දැනෙන්නේ කියලා. පළවෙනි පාර දකිද්දි නම් මට ඇඬුණත් ඒක ඇත්තටම අපේ අම්මා මතක් වුණා මට මේ පළවෙනි පාර දකිද්දි ඇඬුණොත් ඒක මම ડોක්ටර් සලා මම බොහොම මාරුවෙන් හිටියේ. මේ Hi guys, මගේ shift එක ඉවරයි. අද මම චුට්ටක් කලින් එන්න දුන්නා. යන්නේ හැමදාම පරක් වෙලා යන්න වෙන්නේ. අද කලින් යන්නේ කිව්වා පුතුමයි. දැන් තව විනාඩි 20ක් විතර තියෙනවා හැබැයි බස් එකට. මේ 20ක් තියෙනවා. බලමු. කොහෙද මම යන්නේ? මම නම් ඇත්තටම ටිකක් නයිට්ස් වලට කැමතියි. මොකද ටයිම් එක ඉක්මනට යනවා. ඒක ඉතින් එක එකනයි වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අර රෑට ටිකක් ක්වයට් නේ. මේ රෑට ටිකක් අපිට පුළුවන් බලන්න. දෙවිය සීතල වගේ. නිසා මෙතන ඉඳලා යමු. සීතලයි අද නම්. දැන් නම් ඉක්මනට ඉර පාරන මොකද මම කලින් දවස්වල නයිට් ෂිෆ්ට් කරද්දි මේ කළුවරයි. මේ දැන් එළියයි පොඩ්ඩක්. මට දැන් හිතා ගන්න බෑ. අද මගේ අන්තිම දවසේ කලින් ෂිෆ්ට් එක ඉවරයි. දැන් අද ආයෙමත් එන්න ඕනේ රැට. එදෙන් පස්සේ ෂිෆ්ට් එක ඉවරයි. ඇත්තටම දුකයි. ඉතින් බලමු. බස් එක තියෙන කීයද? හෝ. තවද 5ක් තියෙනවා. දැන් මම අත් දෙක අතට දාගන්න මේක කරනවා. ඉතින් බස් එක නැගලා හරි ගෙදරට ගිහිල්ලා හරි හම්බෙමු. මොකද මගේ අත දැන් ගල් ගහින්න වගේ සීතලයි. Hi guys.
ගයිස් මම දැන් ආවේ දැන් කොහොදගෙන මම කලින් ඇඳුම් දාගත්තා දැන් මට හෙට ඇඳුම් අයන් කරගන්න ඕනි ඊට පස්සේ බත් එක ගිහිල්ලා ගහන්න ඕනි සම්ලිම අපි අයන් කරගෙන ඉමු මේකස් කරගන්න Later. හයි ගයිස් ඔන්න දැන් ටික කලින් තමයි නැගිට්ටේ කියන්නේ අම්මගේ කෝල් එකට තමයි නැගිට්ටේ. ඒ කියන්නේ මට හොඳ නිින්දක් ගිහිලා තියෙනවා. මම නැගිට්ටා. ඊට පස්සේ විනාඩි 10කින් විතර නැගිටින කරලා බලනකොට පැය භාගයක් විතර ගිහිල්ලා. එලාමක තියලා තිබ්බේ. මේ දැන් ඉතින් ඊට පස්සේ මට මොනකට හොදගෙන බත් එක බෙදාගෙන ආවා ඊයේ ටිකම තමයි. දැන් ඉතින් ආයි කියන් තියෙන ඊයේ රිපීට් වෙච්ච ටිකම තමයි. මේ බලමු මම මොන හරි ස්පෙෂල් දෙයක් තිබ්බොත් කියන්න. මේ එහෙනම් බත් එක්ක කාලා හම්බෙමුනේ. මේ තමයි මම ගත්ත බෑගි ටික නම් එකයි. අම්බෝ හුළඟ අද නම් මම කල්තියාම ආවා. අද නම් බස් එක කලින් ආවා. මගේ නෙමෙයි වැරද්ද. ඊට වැඩි එළියයි නේද? මේ අපෝ ඊට වැඩි සීතලයි. සීතලයි කියන්නේ මේ හුළඟ තමයි. හරි එහෙනම් මම දැන් ආයෙමත් අර කලින් ටිකම තමයි වෙන්නේ. මේ අපි බලමුකෝ. එහෙනම් ඔන්න ආවා දැන් තියෙන අඳ ගන්න තමයි. දැන් වෙලාව 6:00යි. පැය භාගයක් තියෙනවා. හරි. මෙතනින් එහාට නම් ගොඩක් දේවල් රෙකෝඩ් වෙන්නේ නැති වෙයි. මොකද එහෙම අපිට රෙකෝඩ් කරන්න බැහැනේ. බලමු ස්ටාෆ් රූම් එකට ගිහින් පස්සේ වීඩියෝ කරන්න පුළුවන් වේද කියලා. එහෙම වුණොත් නැත්තම් අපි හෙට උදේට ආයි හම්බෙමු. කප් කේක් එකක් හම්බුණා. කාලා බලමු. වහල් break time එකක් හම්බුනොත් ඒකෙ දෙන්නම්. 4 තමයි පටන් ගන්නෙ.
7 ඉඳලා රෑ 7 ඉඳලා ඊට පස්සේ 7 වෙනකම් පැය 12ක්. ඔව් පැය 12ක්. Hi guys. Hi. මම දැන් තමයි බ්‍රේක් එක දැන් වෙලා පාන්දර 3යි. දැන් තමයි බ්‍රේක් එක ගන්න. Hi. දැන් පැය 8කට පස්සේ මම කරන් බෑ. ඉතිමත අද මේක තමයි අපේ අලුත් යුනිෆෝම් එක. මේක මේ අවුරුද්ද ඉඳලාලු දන්නේ ඉතින්. ඇත්තටම යුනිෆෝම් එක ගොඩාක් ලොකුවට තමයි මට තිබ්බේ. දැනුත් චුට්ටක් ලොකුයි. මේ අපේ අම්මා පිටිපස්සෙන් ගහලා දුන්නා නැත්නම් මේක ඇඳන්ම ලෙඩෙක් කියලා හිතන. කොහොමත් ලෙඩෙක් මන් මේ okay. Hi guys. මං හිතන්නේ මට බැරි වෙන්නේ නැති නේද මේ අර වෙලාව බස් එක නැග්ග වෙලාව ඉඳන් ගන්න බැරිනවනේ දැන් තමයි බ්‍රේක් එක හම්බුනේ. දැන් ටිකක් වෙලා මට ඇත්තටම වීඩියෝ ගන්න මතක වුණා. මේ දැන් ඒ කියන්නේ දැන් අර තියෙන ડોකියුමන්ට්ස් ටික ඔක්කොම මේ සයින් කරගෙන එහෙම තමයි බ්‍රේක් එකට ආවේ. මට ඇත්තටම මම vlog එකක් කරනවා කියලා මතක වුණා. ඉල්ලා අද ගිහිලා නිදා ගන්න ඕනේ. ඇත්තටම දුකයි චූටි බබාලා ටික දාලා යන්න. මොනවටත් අර අමාරුවෙන් ආවත් ඒ වගේ මෙතනට ආවම නිකන් අර බබාලත් එක්ක ඉද්දි නිකන් අනේ ඒක මෙහෙම අර වැඩ නැති වුණාම පොඩ්ඩක් බෝරින්. මේ කියන්නේ එපා වෙනවා වගේ නේ වෙලාව යන්නේ වගේ වුණේ අපි හිතමුනේ බබාක් වඩාගෙන කිරිප්පවන්නේ එහෙම ගත්තාම ඒ වෙලාව මාරික්මන්ට යනවා. මේ එයාගේ චූටි කකුල හරිම කියුට්. මේ සමහර බබාලා ඉන්න තඩි බෝල බබාලා එයාලා හරිම ගොඩක්ම කියුට් අනේ. මේ එයාලා සුදුයිත් එක්කෙන් තවත් කියුට්. කළුව ඇතින්න එයාලත් කියුට් අනේ. කළු බබෙක් ඉන්නවා මේ එයා කළු ජාතික බබෙක් නේ මන් දන්නේ රට. එයාගේ ලස්සන මේ කොණ්ඩයක් තියෙනවා කර්ලි කොණ්ඩයක්. ඇස් දෙක සාමාන්‍යයෙන් අනිත් චූටි බබාලගේ ඇස් දෙක චූටි නෙමෙයි එයාගේ ඇස් දෙක ටික ලොකුයි. මේ එයා මාරම ලස්සනයි කොල්ලෙක්. ඒ වන්නේ අර කෙල්ලෙකුගේ මාර ලස්සනයි. ඉතින් දුකයි ඊළඟ ප්ලේස්මන්ට් එක නම් බබාලා හම්බෙන්නේ නැහැ. එහෙනම් මට ඔක්කොම අහුවෙනවා. බලමු ඉතින් මගේ ඉස්සරහා ප්ලේස්මන්ට් එකට මොනව වෙයිද කියලා. එහෙනම් ඉතින් මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. එහෙනම් bye bye thank you. ඔයාලා හැමෝටම ආවමත් මම ඉක්මනටම vlog එකක් අරන් එන්නම්. ඔයගොල්ලන්ට මොනවා හරි ඒ වගේ මොනවා හරි vlogs තියෙනවා නම් මොනවා හරි දාන්න ඕනේ. කමෙන්ට් කරගෙන යන්න. මේකත් මට ලැබුණු මේකක් අපේ මේ ශෂිනයක තමයි කිව්වේ ප්ලේස්මන්ට් එකේ vlog එකක් ගේන්න කියලා. ඔන්න ඔයා වෙනුවෙන් තමයි මේ vlog එක ගෙනාවේ. ඉතින් හැමෝටම thank you. bye bye.